නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය වැයචීර්ෂ පාර්ලිමේන්තු විවාදයේ නිවාස කටයුතු භාරව නියෝජ්‍ය ඇමතිවරයා හෝ රාජ්‍ය ඇමතිවරයා වෙන්න ඕන. මගේ නම කියලා එතුමා චෝදනා කරනවා. හිටපු රාජ්‍ය ඇමතිවරයා ඉන්දික අනුරුද්ධ මිලියන 170 ගාණක් වංචා කෙරුවා කියලා වැරැල්ලවත්තේ නිවාස යෝජනා ක්‍රමය තුලින්. ඊට පස්සේ එතුමා කියනවා රම්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය පට්ටපල් බොරු කියන්නේ එතුමා. දැන් ඉස්සෙල්ලා බොරු කිව්වේ 3 දෙනයි. ඊට ඉස්සෙල්ලා බොරු කිව්වේ 6 දෙනයි. දැන් 159ක් පාර්ලිමේන්තුවේ බොරු කියනවා. 159ක් පාර්ලිමේන්තුවේ බොරු කීම තුල මේ රට තවත් බොරුවෙන්ද යන්න හදන්නේ. ඉන්දික අනුරුද්ධ කියන පුද්ගලයා 2011 ප්‍රාදේශ සභාවට ඇවිල්ලා 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වෙන කම්ම කරපු එක හොරකමක් හරි තියෙනවනම්, එක වංචාවක් හරි තියෙනවනම්, එක අවභාවිතාවක් හරි තියෙනවනම් මම කියනවා ෆේස් ටු ෆේස් ඕනම නාලිකාවකට එන්න විවාදයකට ඔක්කොම ටික අරගෙන එන්න. එහෙම නැත්නම් ගිහලා CID එකට පැමිණිලි කරා. අපි වැදගත් විදියට ජීවත් වෙච්ච මිනිස්සු. අපි එක එක්කෙනාගෙන් ඉල්ලගෙන ඇඳලා ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි. අපි එක එක්කෙනාගෙන් ඉල්ලගෙන ගමන් බිමන් ගියාය නෙමෙයි. අපි එක එක්කෙනාගෙන් ඉල්ලගෙන කාපු බීපු මිනිස්සු නෙමෙයි. වගකීමෙන් කියන්නේ ඔබතුමාට කොන්දක් තියෙනවා නම් ප්‍රසිද්ධ මාධ්‍ය එළියට ඇවිල්ලා නිවාස අමාත්‍යාංශය හරි නිවාස අධිකාරිය හරි එහෙම නැත්නම් ඔබතුමාලගේ පැලවත්තේ පක්ෂ කාර්යාලය හරි මේ වගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා අපි අභියෝග කරනවා මේක එළිය කියන්නේ. ඉන්දික අනුරුද්ධ වංචා කෙරුවේ කොහොමද? මොකෙන්ද ගත්තේ? කොහොමද හම්බුනේ? කෙලින්ම නම කියලා එතුමා කියනවා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා. ඒ නිසා ගෞරවයෙන් කරුණා කරලා ඉල්ලනවා. මේවට මුවා වෙලා මේ 2.50 වැඩේ කරන්න එපා. ඊට පස්සේ ඊයේ දවසේ පෙන්නවා වියත්පුර ගෙවල්. ඒවා සියලු දේවල් මුදල් ගෙවලා අරන් තියෙනවා. මුදල් ගෙවලා අරන් දිනේ. එතුමා කතා කරනවා අවුරුදු 15ක් ගෙවීමේ ක්‍රමය කියලා. මහත්තයෝ ඔයා නිවාස ඇමතිවරයා නම් නිවාස අමාත්‍යාංශේ බලන්න නිවාස අධිකාරි පනත අරගෙන. ඒ පනත තුල නිවාස අධිකාරියට තියෙන බලතල බලන්න. අපි ගෙවල් 23000ක් හැදුවා අවුරුදු 2කමාරට මතක තියාගන්න. අපි අභියෝග කරනවා පුළුවන් නම් මේ අවුරුදු 5ම පාවිච්චි කරලා ගෙවල් 23000ක් හදන්න ඔබතුමා. ඒ නිසා වැඩ බැරුව වැඩ කරගන්න බැරුව වැඩ කරපු මිනිස්සුන්ට ගරහන්න එන්න එපා. විවෘත සංවාදයකට ඔබතුමා එන්න. ඔබතුමාගේ දැන් නිවාස අමාත්‍යාංශයේ එමන්තන් නිවාස අධිකාරියේ සියලු තොරතුරු අරගෙන ප්‍රසිද්ධ විවාදයකට එන්න. ඉන්දික අනුරුද්ධ මොනවද කෙරුවේ කියලා රටේ ලෝකෙ මිනිස්සු දන්නවා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ගල් ගහන්න එන්න එපා. එහෙම එන්න බැරි නම් කොන්දක් නැත්තම් ඔබතුමා කරුණා කරලා ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේක කියන්නේ. ප්‍රසිද්ධ මාධ්‍ය කියන්නේ. ඉන්දික අනුරුද්ධ වැරැල්ලවත්තෙන් මිලියන 170 ගාන හොරකම් කරපු විදිය. මේ අවුරුදු 15කට ආසන්න දේශපාලනේ නිවැරදිව වැඩ කරලා නිකන් 2.50 මිනිස්සුන්ගෙන් වචන අහන්න අපි සූදානම් නැහැ. අන්දරේව තියන් ඉන්නේ රජතුමාගේ පීඩනය පිට කරගන්න මිසක් රජකම දෙන්න නෙවෙයි. අද වෙලා තියෙන්නේ අන්දරේට රජකම දීලා අපේ මිනිස්සු විඳවනවා. පුළුවන් නම් මේ නිවාස ඇමතිවරයා මේ චැලෙන්ජ් එක බාර ගන්න. අද මම මේ සෙනසුරාදා දවසේ චැලෙන්ජ් කරන්න ආවේ ආණ්ඩුවට සහ මේ ඇමතිවරයාට. මහ ලොකුවට ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වා වගේ ෆේස් ටු ෆේස් එන්න, ඕන තැනක කතා කරන්න, ඕන තැනක කියන්න, නැත්නම් ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා කතා කරන්න. අපි කැමති ඕගොල්ලන්ගේ බොරු ඔප්පු වෙගෙන එන ගමට මේක පෙන්නලා දෙන්න. ඕගොල්ලෝ ලැයිස්තු දැම්මාම මේ ලැයිස්තු තුල තියෙන බොරු අපිට පෙන්වන්න අපිට ලේසි. ඒ නිසා අපිට මේ කටයුත්ත කරන්න ඕගොල්ලෝ පුළුවන් නම් මූණට මූණ හම්බෙන්න කටයුතු දාගන්න.